පිරිතේ ආශිර්වාදේ කොච්චර බලපානවද කියලා කියන්නේ පිරිත් සජ්ජායනා කර කර වාසය කරන මනුස්සයාට සර්පයෝ දෂ්ට කරන්නේ නැහැ කියනවා. දෂ්ට කරන්න ඉන්න සර්පයා දෂ්ට කිරීම බැහැර කරනවා පිරිතේ අනුභවයට. ඊළඟට සතුරුකම් කරන්න යමෙක් කැමතිව ඉන්නවා නම් ඒ සතුරා තමන්ගේ උපක්‍රමය අතහැරලා දානවා කියනවා. පිරිතේ ආශිර්වාදේ. පිරිත් සජ්ජායනා කරමින් වාසය කරන තැනැත්තා කරා කිපුණු හස්තීන් ආදිය එනවා නම් ඒ හස්තියෝ ළඟට ඇවිත් නවතිනවා කියනවා. පිරිත කියන්නේ එහෙම අනුභව එකක්. කොටින්ම ඇවිලේගෙන එන ගින්නක් පවා පිරිතේ ආශිර්වාදයෙන් නවතින්නේය. කැවුණු හලාහල විසක් පවා පිරිත් සජ්ජායනාවේ ආශිර්වාදයෙන් නිකම් ආහාරයක් බවට පත් වෙලා දිරවනවා කියනවා. ඒකෙන් එයාට මාරාන්තික දුක් උපදින්නේ නැහැ. පිරිත කියලා කියන්නේ එහෙම එකක්.